ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම තව අලුත් vlog එකක් අරගෙන ආවා. මම හිතුවා මේ vlog එකෙන් පහුගිය අවුරුද්දේ මම කොච්චරක් පොත් කියවුවද සහ මොනවාද ඒවා කියලා පෙන්නනවා කියලා ඔයගලන්ට. මොකද ඇත්තම කිව්වොත් මගේ මේ අවුරුද්දට මම ගෝල් එකක් දාගත්තා මම පොත් 100ක් කියවනවා කියලා. ගිය අවුරුද්දේ නම් මම කියවලා තින්නේ මම හිතුවා මේ අන්තිම හරිය වෙනකොට මම හිතුවා 50ක් කියවනවා කියලා. හැබැයි ඇත්තටම කිව්වොත් අන්තිම පොත කියවලා ඉවර කරගන්න බැරි වුණා. ඒ නිසා මම පොත් 49 කියුවේ. හැබැයි ඒකිනුත් භාගයක්ම වගේ කියුවේ මේ අන්තිම මාසේ සහ අන්තිම මාස දෙකේ වගේ. අතම අන්තිම මාසේ වගේ. එතරම් වැඩි පොත් කියවුනේ නැහැ. මේ අවුරුද්දේ මම අතම මම කියවන්නේ ෆික්ෂන් විතරයි. ඒ නිසා මම හිතුවා මේ අවුරුද්දේ ෆික්ෂන් 100ට අමතරව නන් ෆික්ෂන් පොත් 10කුත් කියවනවා කියලා දාගත්ත ගෝල් එකක්. මම හැදුවා බින්ගෝ කාඩ් එකක් මට කරන්න ඕනේ සාති ඔක්කොම දාලා. මම හිතුවා එතකොට ගොඩක් ඒ දේවල් වෙයි කියලා. මං එහෙනම් මුලින්ම මං කියපු පොත ගැන පෙන්නන්න. මම මුලින්ම කියුවේ Filthy Rich Vampires කියලා පොතක්. ඒක අපි බලමු මං ගාව තියෙනවද කියලා. මං හිතන්නේ මං ඒ පොත තමයි මම මුලින්ම මේ Kindle එකට ගත්ත පොත. මං දන්නේ ඇයි මං ඒක ගත්තේ කියලා. එහෙනම් මං අඳුරන දන්න අහලා තියෙන පොතකුත් නෙමෙයි. ඒ කියන්නේ මම මේක අරගෙන තියෙන 2024. ඒ වුණාට මං කියවලා තියෙන්නේ 2025. කොහොම හරි ඉතින් මන් දන්නේ ඒකේ කවර් එක පේද කියලා. මම මගේ Kindle එක මේ පොඩක් ඩෙකොරේට් කරා. ලස්සනයි. හරි. කොහොමද ඒක? මේක ස්ටොක් වෙනවා. හරි කොහොම හරි මම ඔයගලන්ට ඒක මෙහෙම පොඩියට පෙන්නන්නම්. ඒක ඕපන් වෙන්නේ නැහැ අතම කිව්වොත්. මේ තියෙන්නේ Filthy Rich Vampires. මම ඊළඟට කියව පොතත් මෙතනම තියෙනවා Dog Diaries 1 මම කියුවා. මොකද ඔයගොල්ලෝ කැමති දන්නේ නැහැ Diary of a Wimpy Kid. මම මේ සාමාන්‍යයෙන් මට ගොඩාක් නිකන් කම්මැලි හිතෙන වෙලාවට පොත් කියවන එක අර පොඩි නිකන් නතර වෙලා වගේ තියෙන වෙලාවට මම මේ වගේ පොතක් කියවනවා. එතකොට ආපහු පොත් කියවන්න පුළුවන්. ඒ කියන්නේ පොත් කියවන එක පටන් ගන්න නිසා. අන්න මෙන්න මේ පොත ඇත්තට මම එච්චර ලොකු කැමැත්තක් නැහැ Filthy Rich Vampires. ඒක මේ සීරීස් එකක් මම නම් ආවේ. ඒකේ පළවෙනි පොත තමයි කියුවේ. මම ඊට කියවන්නේ නැහැ. අර ඒකෙන් මට එපා වුණ එක නැති කරගෙන තමයි මම Dog Diaries 1 කියුවේ. ඒක හරිම පොඩි පොතක්. එතකොට ඒක තමයි මගේ දෙවෙනි පොත. ඊට පස්සේ කියවපු පොත් තුනත් මගේ තියෙන්නේ Kindle එකේමයි. Maybe not එක සීරීස් එකක්. මොකක්ද ඒක? කතා කරන්න බැරි පිරිමි ළමෙක් එක්ක තියෙන කතාවක්. ඒකේ ඕඩර් එක maybe not, maybe someday, maybe now. මම මේ පොත් තුනම කියුවා. එතකොට මගේ පළවෙනි පොත් පහම කියවලා තියෙන්නේ Kindle එකේ. එතකොට පහක් කියුවා. හයවෙනි පොතත් කියුවේ Kindle එකේමයි. හයවෙනි පොතත් කියුවේ Kindle එකේමයි. 1000 Broken Pieces කියලා ගොඩාක් දුක හිතෙන පොතක්. මම නම් මේක පහෙන් රේට් කරනවා නම් පහම දෙනවා. ඒ පොතට මම ඒකට හරිම කැමතියි. එකක් පොත් දෙකක් තියෙන එකක් 1000 Broken Pieces කියන්නේ එහෙම ඕඩ් එකක්ම නැහැ. ඒත් පළවෙනි එක නෙමෙයි එක දෙක. මම දෙක තමයි මුලින්ම කියුවේ. ඒක කියුවේ Kindle එකේ. ඊට පස්සේ මම නිකන් grade 8 9 වගේ ඉද්දි කියවන්න කැමතිලා හිටපු සීරීස් එකක් තිබ්බා. The Selection සීරීස් එකක්. සීරීස් එකක් තිබ්බා The Selection කියලා. අන්න ඒකේ පොත් තියෙනවා 1 2 3 4 5යි. 1 2 3 4 5යි කියලා පොත් පහක් තියෙනවා. එතකොට මම ඒ සීරීස් එකේ පොත් පහත් Kindle එකට ඩවුන්ලෝඩ් කරලා කියවුවා. මම හැබැයි ඒක නම් ඇත්තටම මොකක් හරි එක පොතක් කලින් කියවලා තිබ්බා. මට මුලින් ඉඳන්ම පොත් සෙට් එක හොයාගන්න බැරි වුණ නිසා තමයි මම මේක කියවන්න නැතුව හිටියේ. එතකොට ඒකත් ඒකෙම 1 2 3 4 5 අනේ Happily Ever After කියලා එකතු වෙනවා. ඒතර ඒකේ පොත් 6ක් තියෙනවා. ඒ පොත් 6ත් කියවුවා. ඊට පස්සේ හරි. ඊට පස්සේ කොහෙද? ඊට පස්සේ මම කියවලා තියෙන If We Were Perfect දෙක. නම් මේ හතක.
මම කියවලා තියෙන 13 වෙනි පොත තමයි If the Sun Never Sets. මේකෙත් පළවෙනි පොත මම හිතන්නේ කියෙව්වේ 2023 කියෙව්වේ. මගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමහරවිට මම සීරීස් මේවා සීරීස් නෙවෙයිනේ අර යාළුවෝ 4 දෙනෙක් නම් යාළුවෝ 4 දෙනාගේ කතාව. එතකොට ඒක සීරීස් එකක් නෙවෙයි ඒතර. කතා එකිනෙකට සම්බන්ධයි. ඒත් මේකෙන් පස්සේ ඒක අර කියවන්න ඕන කියලා ගන්නෑ කොහෙන් මෙහෙන් කිව්වත් කතා දෙනවා. ඒ නිසා මම සාමාන්‍යයෙන් ඒ වගේ ඒවා එහෙම එක දිගට කියවෙන්නේ නැහැ. මම මේක කියවුවා. මම ඒක නම් මෙහෙම highlight කරලා annotate කරලා තියෙනවා. ඒත් එහෙම ලොකු ඔක්කොට ඕනකමකින් කරලා නෑ වගේ. එතකොට If the Sun Never Sets තමයි මගේ 13 වෙනි පොත. හරි. ඊට පස්සේ හැබැයි මම මේකේ ඉතුරු පොත් දෙක එක 4යි තියෙන්නේ. ඉතුරු පොත් දෙකත් ඒත් එක්කම කියවලා තියෙනවා. මොකද ෆිසිකල් තිබ්බ මංගාව. 3 If Love Had a Prince. ඒකත් මේ පාඩටම මම annotate කරලා තියෙනවා. annotate කරලා කියන්නේ මම highlight කරලායි මේ tabs වල විතරයි. If Love Had a Price තමයි නම. මම දන්නේ නැහැ මම Prince කියලා. මේක ඇත්තටම පේන්නේ නැහැ Price the Prince ද කියලා. මේ පැත්ත නම් හිතන්න තිබ්බා. හිතුවනම් හිතන්න තිබ්බ Price කියලා. ඒකේ වගේ කතාවක්. ඊට පස්සේ ඒකේ 4 වෙනි එක If We Were Perfect. ඒකත් එතකොට මේක තමයි මගේ 14 වෙනි පොත. 12 13 14 තමයි මේ තියෙන්නේ. මේ පොත් නම් ඇත්තටම මම නිකන් අවුලක් නැහැ. ආයි කියවන්නේ 13 14 15. හරිද? මේ පොත් නම් මම නිකන් 5න් 4ක් විතර රේට් කරනවා. මොකද මම ලොකු මං ආස නැහැ මෙයාගේ පොත් වලට කොහොමද එම. ලොකු කැමැත්තක් නැහැ. කියවන්න කැමැත්තකුත් නැහැ වගේ. ආයි කියවන්නේ නැහැ. ඉතර කතාව ඇස්තර නැහැ. එතකොට මේ ටික ඊට පස්සේ 16 වෙනි එක අර මං කලින් කිව්වේ 1000 broken pieces කියලා ගොඩක් කැමති පොතක් තියෙනවා කියලා. අන්න ඒකේ ඇත්තටම පළවෙනි කතාව 1000 boy kisses. ඒකත් ඇත්තටම මම Kindle එකේ කියවන්න පටන් අරගෙන ඒත් මැද්දේදී මට ෆිසිකල් පොත හම්බුණා. එතකොට මම එතන ඉඳන් කිව්වා. ඒකෙත් මේ හරි කොහොම හරි මම ඒ පොතම හරිම කලර්ෆුල් නිසා මම මේ ටැබ්ස් උත් ඒ පාටවල් ගොඩක්කින් ගත්තා. අද මොකද ඒකට මම මාර ගොඩක් හාත් ඇඳලා highlight කරලා දිනවා. මම මේකටත් මාර්ක් ගම්බුවා. මම හිතන්නේ මම මේකට 1000 boy kisses කැමති 1000 broken pieces වලට වඩා. ඒත් ඉතින් කොහොමද මම පහෙන් දෙනවා කිව්වේ. පහයි. මේක නම් මේ දෙක නම් මම ඇත්තටම ආයි උනත් කියවනවා. හැබැයි අරක නම් මම ගන්න නෑ ෆිසිකල් පොත. ඊළඟ පාර කියවදී පොත ගන්න. එතකොට මට සෙට් එක කම්ප්ලීට් වෙනවා කොහොම හරි. එතකොට මේක තමයි මගේ මම කියවපු 16 වෙනි පොත. ඊට පස්සේ මම පොත් එක අරගෙන ගියා. මගේ 17 වෙනි පොත ඒකත් ෆිසිකල් පොතක්. ඒක Things I Wanted to Say. මං කැමති නැති විදිහ පොතක් එක. ඒ වුණාට මම ඒක ඉවර කළා. ඒක කියෙව්වා ඒත් මං ඒ කැරක්ටර්ස් දෙකට ආස නැහැ. ඒක එක කැරක්ටර් එකකට මම ආස නැහැ. ඒ නිසා මගේ පොතට ආස නැහැ. ඒකේ තියෙන කතාවට. ඊට පස්සේ පොත 18 වෙනි පොත මේකෙම ඊට පස්සේ තියෙන පොත A Million Kisses in Your Lifetime. මේක නම් ඇත්තටම මම කැමති පොතක්. අරකට මම නිකන් 3ක් විතර දෙන්නේ. මේක නම් ඉතින් එහෙම අවුලක් නැහැ. කියන්නේ ආයි කියවන්නේ එහෙම ආස හිතෙන්නේ නැහැ. ඒත් ඉතින් අවුලක් නැහැ කිව්වයි කියලා. මේකත් නිකන් 4ක් වගේ දෙන්න. Million Kisses in Your Lifetime. ඊට පස්සේ මං කියෙව්වේ මං අර මොකද හොඳ ඩීල් එකකට ගත්ත පොත් සෙට් එක. Flawless මේක මං ඇත්තටම මේක අර කවුබෝයි අන්න ඒ අර නිකන් ස්මෝල් ටවුන් එහෙම පොතක්. මං මේකට ඇත්තටම එහෙම ටයිප් පොත් වලට මං ඉතින් ලොකු කැමැත්තක් නැහැ. ඒ නිසා මම මේ සීරීස් එකේ මේ පොත විතරයි කියෙව්වේ. මුකුත් highlight කරලා මුකුත් නෑ ටැබ්ස් වල. ඒක හොඳ ඩීල් එකක් කියලා ප්‍රූව් කරන්න ඕනකම මම මේ පොත කියෙව්වා. ඒ කමටම ඒක ප්‍රූව් කරන්න ඕන නිසා මම මේ අවුරුද්දේ ඉතුරු පොත් 4ම කියවන්නත් බලාපොරොත්තු වෙනවා. හරි එතකොට මේක තමයි මගේ 19 වෙනි පොත. ඊට පස්සේ මම කියවලා තියෙන්නේ Shatter Me. Shatter Me ඇත්තටම මම කලින් 2023 නේද 2024 නේ ගියා. නෑ 2024 පොඩ්ඩක් කියෙව්වා. මං ගාව ෆිසිකල් පොත තියෙන එක හැබැයි මං ගාව දැන් නෑ.
ඒක මම පොඩ්ඩක් කිව්වා. හැබැයි පොඩක් අර මම හිතනවා හරිම ડિප්‍රෙසින් කියලා. ඒතකොට මගේ මූඩ් එකත් එහෙම වෙන නිසා මම මැද්දෙන් නැවැත්තුවා. හැබැයි මම ගිය අවුරුද්දේ 2025 ෂටමි කිව්වා. ඊට පස්සේ මගේ පොත ඒ කියන්නේ 21 වෙනි පොත in the shallows කියලා පොතක්. මෙන්න මේක ඒකත් හරිම ලස්සන පොතක්. පිටකවරෙත් ලස්සනයි. මම මේකේ මම එකත් highlight කරලා tabs අලවලා තියෙනවා. මේකට මම දෙනවා මේ පොත. හැබැයි සමහරවිට කියනකොට මට තරහක් යනවා හරිම මෝඩ විදියට. මෝඩ කැලි දින නිසා 4ක් විතර. ෂටමි නම් හොඳයි. ෂටමි හොඳයි. ඒක අර පොඩ්ඩක් කල් යනවා ඒකට කැමති වෙන්න. මේ 3ක් 4ක් විතර දෙනවා. ඊට පස්සේ තමයි මම කිව්වේ මේ අවුරුද්දේ මගේ ආසම නැති එපාම වෙච්ච පොත. ඒක මං කියවන ටයිප් පොතක් නෙමෙයි. ඒකේ නම This is how you lose a time war. This is how you lose a time war. ඔව්. හරිද? මට මේ පොතේ වෙන්නේ මොකද්ද කියලා වැඩි තේරුණෙත් නෑ. හරිම ඒකත් මං කියුවේ Kindle එකෙන්. මං ගාව එකේ පින්තූරයක් නෑ. ඇත්තම කිව්වොත් මං මොකක් හරි රේටිං එකක තිබ්බ උඩ ඉඳන් පහළට පිළිවෙලට තිබ්බ පොතක්. උඩ පොත් දෙකක් තිබ්බා. කුමාරි මම උඩම පොත කියවන්න ගිහලා මම ඒකේ ටයිටල් එක සර්ච් කරලා ඒකේ කතාව මොකද්ද කියලා පොඩි සමරි එකක් මොන වගේ පොතක්ද කියලා බලලා තමයි ඩවුන්ලෝඩ් කරේ. ඒතර මම බලලා තියෙන්නේ පළවෙනි එකේ මොනවාද සමරියා නම් මනන් ටික. හැබැයි මම ඩවුන්ලෝඩ් කරලා තිබ්බේ දෙවෙනි පොත. අන්න ඒක නිසා තමයි ඒක මේ වුනේ. හැබැයි මම ඊට පස්සේ පළවෙනි පොත කිව්වෙත් නෑ. ඊට පස්සේ මම කියවපු පොතක් තමයි Inside Her කියලා. ඒකත් Kindle එකේ කියවපු පොතක්. ඒකත් හරිම ලස්සනයි. හැබැයි ඒක ටික ලොකු පොතක්. ඒ කියවන්න මට ටිකක් කල් ගියා. මොකද මම Kindle එකේම විතරක් නෙමෙයි පොත් කියවන්නේ. මේ ෆිසිකල් පොත් කියවනවා එකට වගේ. එතකොට ඒකට නම් මම කැමතියි. ඒකත් මම 5ක් දෙනවා. හැබැයි ආයෙ කියවන්නේ අර පොත් දෙක තමයි මගේ টොප්. තාම මම ගිය අවුරුද්දේ කියවපු පොත් වලින්. ඊට පස්සේ මම කියවා Not My Problem කියලා පොතක්. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ Not My Problem කියන්නේ මගේ 24 වෙනි පොත. මේක අතනක මම මතක නැහැ මොකද මේ කියලා. ඉස්කෝලේ කතාවක්. අවුලක් නැහැ. ඒක නරක නෑ. හැබැයි 5 නෑ එච්චර හොඳ නෑ. මේක ඊට පස්සේ මං ඊළඟට කියවපු පොත The Kiss Quotient. මම හිතන්නේ ඒක කියවන්නේ එහෙමයි. ඒක මට මතක විදිහට ඒකත් මේ ෆිසිකල් පොත තියෙන එක මං ගාව දැන් නෑ. ඒකත් ඇත්තටම මං ආපහු කියවන විදිහ පොතක් නෙමෙයි. ඊළඟට මං කියුවේ Love on the Brain. මේක ඔගොල්ලෝ දන්නවද මෙයාගේ මේ කොයි පොත? මෙන්න මේ කාර්යය. මෙන්න මේකේ මූවි කියනවා ළමයි. මම ඒක බලන්න යනවා. හැබැයි මම මේ පොත කියවලා තියෙන්නේ. හැබැයි මම ඒක කියුවේ මේ අවුරුද්දේ ඊට කලින්. ගිය අවුරුද්දේ නෙමෙයි ඊට කලින් අවුරුද්දේ. හරි. මේ තියෙන්නේ මගේ කියවෙන පොත 26 වෙනි පොත Love on the Brain. මේකත් හොඳයි. හැබැයි මේක හොඳයි අත්‍තරම කිව්වොත්. මම ඒකේ මොකද ටැබ් මේ දවස්වල මගේ රෝස පාට ටැබ්ස් ඉවරලා තිබ්බේ. ඒ නිසා මම නිකන් highlight කරා විතරයි. ගොඩක් වෙලාවට හැබැයි ඇත්තටම මට මේ අවුරුද්දේ පොත් ගොඩාක් කියවන්න බැරි වුණේ. මොකද මම highlight කරන ඒ වැඩවලට ටිකක් වෙලා යනවා. Kindle එකෙන් නම් ඉච්චර වෙලා යන්නේ නැහැ. ටිකක් ඉක්මනට පොත කියවලා ඉවර කරන්න පුළුවන්. මේක තමයි 26 වෙනි පොත. ඊට පස්සේ මම ආපහු Shatter Me series එක කියවලා තියෙනවා. Destroy Me Unravel Me 27 28. හරිද? ඒ දෙකත් හොඳයි. මට ඒ පොත් දෙක කියවුවට පස්සේ තමයි මේ සීරීස් එක දිගටම කියවගෙන යන්න පොඩක් ආසාවක් ආවේ. හැබැයි ඊට පස්සේ The Samite and Pretty මොකද්ද සීරීස් එක ආවට පස්සේ මම ඒ පොත කියවන්න ගත්තා. එතකොට මම ඒකේ පොත් තුනම කියවුවා. 29 30 31. එතකොට The Samite and Pretty, It's Not Summer Without You, We'll Always Have Summer. ඒ පොත් තුනත් මම හරිම කැමතියි. ඒකත් හොඳ පොතක්. ඒක නම් මට ආයි කියවන්න උනත් පුළුවන්. හැබැයි අර පොත් දෙක තමයි මගේ මේ අවුරුද්දේ මම හිතන්නේ top 2 පොත් දෙක. ඊට පස්සේ මම ආපහු Shatter Me series එක continue කරලා දිනවා. Fracture Me, Ignite Me. ඊට පස්සේ අතම කිව්වොත් Ignite Me කියලා තියෙන පස්සේ මම ඒකෝලන්ට බලලා කියන්න. Fracture Me තමයි 32. 33
ඔගොල්ලොම බැලුවද දන්නේ නැහැ We Were Liars TV series එක. The movie. ඔව් TV series එක තිබෙනවා. TV series එක මම බැලුවා. හැබැයි මම ඊට පස්සේ තමයි පොත කියුවේ. ඒක නම් ඇත්තටම මම කවන්නේ නැහැ මේ මම ඒකත් මේම highlight කරලා ඔක්කොම කරලා තිනවා. මොකද මගේ top 3 කියලා කිව්වොත් මේ පොත් තුන තමයි top 3. මේකත් මම ආස පොතක්. හැබැයි මට ඇත්තටම කිව්වොත් මට හිතා ගන්න බෑ මම මේකට ආස මූවී එක බලපු නිසාද නැත්නම් පොත කියවපු නිසාද කියලා මට හිතා ගන්න බෑ. මොකද මේක හරියම පොඩක් කෙටි. ඊට පස්සේ පොත Love Theoretically. මේක තමයි මම එනවා කියපු මූවී එක. මේකත් හොඳයි. හැබැයි මම ඇත්තටම ලොකුවට ආයි කියවන්න කියලා හිතන જાතිය පොතක් නෙමෙයි. මෙයාගේ පොත් මම එහෙම ලොකුවට ආයි කියවන්න කියලා හිතන පොත් නෙවෙයි. මේක තමයි මගේ කීයද 34 වෙනි පොත. ඊට පස්සේ 35 36 මම සිංහල පොත් දෙකක් කියලා තියෙනවා. මං ගාව නැහැ මේ ෆිසිකල් කොපීස්. සේපාලික 1 2 මේ අතන පොත් මම ඒක මගේ ටයිප් පොත් දෙකක් නෙමෙයි. කියන්න මං ආපහු කියවන්නේ නැහැ නිසා. ඊට පස්සේ පොත Promises We Meant to Keep. මේක ඔබ. හරි. ඊට පස්සේ මං ගත්ත පොතක් තමයි මේක Promises We Meant to Keep. ඒක තමයි මගේ 37 වෙනි පොත. මේකට මං කැමති ඇත්තරම මේ මොකද අර කලින් මම මේ සීරීස් එකේ කියපු පොත් දෙකෙත් මේ ළමයා ඉන්නවා. මේ ළමයාගේ කතාව එහෙම අවුලක් නෑ. හැබැයි ඉතින් ලොකු කැමැත්තක් නෑ. අර top 3 නෙවෙයි. ඒක හොඳ කතාවක්. ඊට පස්සේ මං කියවලා තියෙනවා අයියෝ හරි Promises We Meant to Keep. ඊට පස්සේ මං ගියානේ Regretting You movie එක බලන්න. ඒක යන්න කලින් මම Regretting You පොත කියවුවා. ඒකටත් මං හරිම කැමතියි. ඒක නම් ඇත්තටම මං ආයෙ උනත් කියවයි. ඒ කතාවට මං කැමතියි මේ ඒ කියන්නේ ඒ ඇත්තටම කිව්වොත් ඒ කතාව ලස්සනට මේ movie එකේ නෑ. පොතේ තමයි හොඳටම තියෙන්නේ. එතකොට Regretting You තමයි 38. 39 මං කියවලා තියෙනවා Her Royal Bodyguard කියලා පොතක්. එක තවලක් නෑ. එකත් සීරීස් එකක්. තව පොත් තුනක් තියෙනවා. මම මේ පොත් තුන කියලා නෑ. එකත් අවුලක් නෑ. ආයි කියවන්න නම් හිතෙන්නේ නෑ. 40 වෙනි පොත තමයි Ignite Me. එතකොට මම හිතන්නේ Ignite Me 40 වෙනි පොත තමයි Ignite Me. ඉතින් මම කොහොමද මේ සීරීස් එක දැන් කැමති. ඒ නිසා මට ඒක මොකක්ද කියන්න බෑ. ඊට පස්සේ මම කියවලා තිනවා Then She Was Gone කියලා පොතක්. මේක තමයි මං හිතන්නේ මං කියවපු පළවෙනි මිස්ට්‍රි පළවෙනි කියන්නේ මේ ළඟ කාලෙක නිකන් අවුරුදු Girl on the Train මං කියවුවා. හැබැයි ඒ 2000 කීයද ඒක 20 21 වගේ. ඊට පස්සේ මං කියවපු පළවෙනි ඔය මිස්ට්‍රි ඒ වගේ නිකන් ඩාර්ක් කතාවකට තියෙන Then She Was Gone. අනිත් ඔක්කොම මම කියුවේ නිකන් අර වගේ කතා මේ නිකන් හරිම cute love stories ඒ වගේ දුක හිතෙන හරි ඒත් අර මිස්ට්‍රි ඒ මොනාවත් නෙවෙයි. එතකොට Then She Was Gone තමයි මම ඊළඟට කියවපු පොත. ඒ කතාවට මම මාරු කැමතියි. මට ඒ top 3 කියන්න බෑනේ. එතකොට මම top කියලා කියන්නේ නැතුව මං කැමතිම පොත් කියලා කියන්නම් මේ අවුරුද්දේ. එතකොට මේ අවුරුද්ද පොත ඇත්තම කිව්වොත් මම We Were Liars අයින් කරනවා. මම We Were Liars නේද ඒ දෙක තුන නේද කිව්වේ. කොහොම හරි අර දෙක තියෙනවා. 1000 Broken Pieces උයි 1000 Boy Kisses උයි. ඊට පස්සේ Then She Was Gone උයි තමයි මම මේ අවුරුද්ද කියපු හොඳම පොත් වලින් තුනක්. එතකොට Then She Was Gone තමයි 41. අතර මේක පෙන්නන්න විදියක් නැහැ. මම Kindle එකෙන් කියුවේ. ඊට පස්සේ මං කියවපු පොතක් තමයි කොහොමද? ඊට පස්සේ මම Love and Lattes කියලා පොතක් කියවුවා. මොකද අර පොඩක් ඩාර්ක් නිසා මම පොඩක් කියුට් පොතක් කියවන්න ඕන කියලා Kindle එක ඩවුන්ලෝඩ් කරා. මම ඒක කියුවා. හැබැයි අතන කිව්වොත් ඒක එහෙම ලොකුවට මම ආස විදිහේ පොතක් නෙමෙයි. ඒකට මම ආස නැහැ. මම ආයි කියවන්නේ නැහැ. එහෙම නරක පොතක් නෙමෙයි. ඒක ආස නැහැ නෙමෙයි. ලොකු එහෙම කැමැත්තක් නැහැ. කියුවා හරි ඉවරයි වගේ. ඊට පස්සේ මම කියුවා මම අර සීරීස් එක කන්ටිනියු කළා I'll Always Be With You. මේකත් ලස්සනයි. මේකත් අර පවුලේ ළමයින්ගේ එකක්. ඒකත් හොඳයි. ඒත් මම ඉතින් අර ලොකුවට කැමති ලිස්ට් එකේ නෙමෙයි.
ඊට පස්සේ හවුස්මේට් මං හිතාගෙන හිටියේ හවුස්මේට් ඩිසෙම්බර් 19 රිලීස් වුණා. මං 19 වගේ ලං වෙලා යනවා කියලා හිතාගෙන හිටියේ. ඒ නිසා මං හවුස්මේට් කියෙව්වා. හවුස්මේට් නම් මං කැමතියි. මං මාරම කැමතියි හවුස්මේට්. ඒකත් මේ අවුරුද්දේ කියවපු හොඳම පොත් ලිස්ට් එකෙන් එකක් වෙනවා. ඊට පස්සේ මං කියෙව්වා The Housemaid's Secret. ඇත්තම කිව්වොත් Housemaid's Secret එකටත් මං කැමතියි. ඒක තාවටත් කැමතියි. ඒත් මං Housemaid තමයි ගොඩක්ම කැමති එක. දෙකත් හොඳයි Housemaid's Secret. ඊට පස්සේ 3 ඒකේ 3ක් කියෙව්වා Housemaid is watching. මොකද ඒකට මං ඇත්තම කිව්වොත් එහෙම ලොකු කැමැත්තක් නැහැ. කියන්නේ අවුලක් නැහැ. ඒ වුණාට ආයි කියවන්න හිතෙන්නේ නැහැ ඒක. අර දෙක තරම් හොඳ නැහැ කියලා මං කියනවා. මට ලොකු එක්ස්පෙක්ටේෂන්ස් තිබ්බා අර දෙක එච්චර හොඳ වුණා. හැබැයි ඇත්තටම උනේ පළවෙනි එක මාරම හොඳයි. දෙක ඊට චුට්ටක් අඩු වෙලා 3 ඊට වඩා අඩු වෙලා මට හිතෙන විදිහට. ඊට පස්සේ මම තව හොඳ පොතක් කියවා. මේ එයාගෙම මම දැන් හවුස්මේඩ් කියවුවට පස්සේ එතන ඉඳන් මම කියවලා තියෙන 1 2 3 4 5 6 හවුස්මේඩ් 44 45 46 හවුස්මේඩ් පොත් 3. එතන ඉඳන් කියවලා තියෙන පොත් 6ම 7 වෙනි එකත් කියවන්න ගත්තේ. පොත් 6ම එයාගෙම පොත්. මොකද දැන් මම මිස්ට්‍රි කියවන්න පටන් අරගෙන කොහොම හරි ඊට පස්සේ 47 වෙනි පොත විදිහට මම කියවලා තියෙන්නේ The Teacher. ඒකත් හරිම ලස්සනයි. ඒක අනේ මන් දැන් ඔක්කොම ලස්සනයි. ඒ කියන්නේ ඔක්කොගෙම අන්තිමේ මාර හිතාගන්න බැරි විදිහේ දේවල් තියෙන්නේ. එතකොට ඒකත් ලස්සනයි. හරි ඊට පස්සේ මම කියවලා තියෙන Surrogate Mother. ඒකත් එයාගෙමයි. ඒකත් ලස්සනයි. ඊට පස්සේ මම කියවලා තියෙන The Crash කියලා එකක්. ඒක නම් මම ඇත්තටම ලොකු කැමතිද නැහැ. අරවල තරම් ලොකු මේ plot twist එකක් තිබ්බේ නැහැ ඒකේ. එතකොට ඒක තමයි මගේ 49 වෙනි පොත. මේ අවුරුද්දේ කියවපු. ඊට පස්සේ මේ ගිය අවුරුද්දේ කියවපු අවුරුද්දේ තාම මේ අවුරුද්දේ කියලා. මට මේ පොතත් හම්බුණා ක්‍රිස්මස් වලට. මං හිතුවා මං ඇත්තටම කියවන්න තු තියාගෙන හිටියා. මම මේක මේ අවුරුද්දේ කියවන්න ගන්නවා කියලා. හැබැයි මම මේ අවුරුද්දේ තව පොතක් කියවන ගමන් ඉන්නේ. ඒ පොතේ නම මම දැන් කියවන ගමන් ඉන්න පොතේ නම තමයි The Locked Door. ඒකත් මම තාම අතරම මුල එතන මම ඒක මේ අවුරුද්දේ තමයි කියවන්නේ. ඊට පස්සේ ඒකත් එක්ක මම කොහොමද ෆිසිකල් පොතක් කියවන එකට මම හිතුවා මම මේ පොතෙන් තමයි පටන් ගන්න කියලා. මේක හරිම මම කියවලා නැහැ. මට හිතෙනවා මම ආසයි කියලා ෆැන්ටසි බුක් එකක්. මොකද මම කාලෙකින් ටැබ්ස් පාවිච්චි කරලා හයිලයිට් කරලා එහෙම කරේ නෑ වගේ. එතකොට මේ අවුරුද්දේ පළවෙනි පොත් දෙක වෙන්නේ මේ දෙක. එහෙනම් ඉතින් මේ vlog එක ඉවරයි. මම නිකන් ඉතින් උගන් මං කියව පොත් පෙන්වන්න තමයි පෙන්වනවා කියලා හිතුවේ. මේ අවුරුද්දට අපි බලමු කොච්චර පුළුවන් වේද කියලා. මගේ ටාගට් එක නම් 100. හැබැයි මම දැක තියෙනවා සමහරවිට ටාගට් එක 1000 එහෙම මම නම් එච්චර මං හිතන්නේ නැහැ කරන්න පුළුවන් වෙයි කියලා. 100 තමයි මගේ ඇත්තටම කිව්වොත් 110. මොකද 100 ෆික්ෂන් 10 නන් ෆික්ෂන්. මම ඒ ඔක්කොටම පොඩි බින්ගෝ කාඩ් එකක් හැදුවා. එතකොට ඒකේ ගොඩක් දේවල් තියෙනවා අතර මම උගන්ට මම දැන් අවුරුද්ද අන්තිමට පෙන්නන්න නේද? අවුරුද්ද අන්තිමට පෙන්නන්න මම මොනවද කරේ සාකලේ නැත්තේ කියලා. එහෙනම් මම මෙතන කොහේ මේ හරි මෙන්න මෙතන මේ තියෙන මගේ විෂන් බෝඩ් එක. අපි ඒකත් හැදුවා. මම බ්ලොග් එකක් නම් කරේ නෑ. එහෙනම් මේ vlog එක ඉවරයි. මම තව අලුත් vlog එකක් අරගෙන එන්නම්. එතකම්